අද මම පෙන්වන්න යන්නේ අපේ බ්‍රහස්පතින්දා දවස උදේ වරුව කොහොමද ගත වුනේ කියලා. ඩියානගේ සීරියල් එක හදලා මගේ කොෆි එක හදනකම් මම ඩියානව මේ විදියට තියාගන්නවා. මොකද නැත්තම් මට නිදහසේ මේකවත් කරගන්න බැරි වෙන නිසා. මෙහෙම ඉතින් ළඟ තියාගෙන දේවල් කරගන්න හරි අමාරුයි. මොකද ඔක්කොම අදිනවා. ඉක්මනින් කරන්න තියෙන දේ ගොඩාක් වෙලා අරගෙන තමයි කෙරෙන්නේ. දැන් නම් මෙයාගේ හොඳටම කොල්ලන් වැඩි. පේනවනේ ඔයගලන්ට. මෙයා කියන දේ ඔයගලන්ට තේරෙනවද බලන්න. මට නම් තේරෙනවා ටිකක් අඩුයි. Mama, she did me water. Mama, Yes. she did mama. ඉතින් මං දවල්ට උයන්න කලින් පොඩ්ඩක් මෙතන ක්ලීන් කරගන්නවා කියලා හිතුවා. මොකද මට කලින් දවසේ මේක ක්ලීන් කරගන්න බැරි වුණ නිසා. අද බ්‍රහස්පතින්දානේ ඉතින් හස්බන්ඩ් ගෙදර ඉඳන් තමයි වැඩ කරන්නේ. මං දැන් මේ යන්නේ එයාගේ බ්‍රෙක්ෆාස්ට් එක හදලා දෙන්න. මම උදේට කන්නෙම නැති තරම් කොෆි එකක් බිලා විතරයි ඉන්නේ. හැබැයි මම ආසම කෑමක් තමයි එග් සෑන්ඩ්විච් කියන්නේ. මේ විදියට හදලා. මොකද මං කලින් රෑ මට ආසාවක් ඇවිල්ලා මම මේ විදියට හදාගත්තා. ඉතින් ඒකෙන් ටිකක් ඉතුරුනා. මං හිතුවා අද උදේට කනවා කියලා. අද දවල්ට මම හිතුවේ බතුයි චිකන් ඩෙවල් එකක් හදාන් කනවා කියලා. සිකුරාදා කියන්නේ හස්බන්ඩ් යනවා ඔෆිස්. ඉතින් හෙටටත් එක්ක තමයි මම කෑම හදන්නේ. මං ඔයාලා එක්ක මම චිකන් ඩෙවල් එක හදන විදිය ෂෙයා කරගන්න හිතුවා. දවල්ට කෑම හදනකොට නම් මම ඩියානව ළඟට ගන්නේ නැහැ. ඉතින් මට නිදහසේ කෑම ටික හදන්න ඕන නිසා මං මුලින් හිතුවා ඩියානට ස්ට්‍රෝබෙරිස් ටිකක් කපලා දෙන්න ඕනේ කියලා. ස්ට්‍රෝබෙරිස් මම දැන් චිකන් ඩෙවල් එක හදන්න යන්නේ. මම චිකන් ඩෙවල් එක දැන් සීසන් කරගන්නවා. ලුණු මම ගාලික් පවුඩර් දැම්ම. ඒක නම් ඔප්ෂනල්. ඒක තියනවා නම් දාන්න පුළුවන්. මිරිස් කුඩු, කහ චුට්ටක්, එතකොට අමු තුන පහ, ගම් මිරිස් ඒ ටික දාලා හොඳට මික්ස් කරගන්න තියෙන්නේ. මම ඩීප් ෆ්‍රයි කරලා නෙමෙයි මේ චිකන් ඩෙවල් එක හදන්නේ. ඉතින් මේ විදිහට ඔයිල් චුට්ටක් දාලා හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ ආයේ තෙල් දාන්නේ නැහැ. මොකද අපි ඉස්සෙල්ලා තෙල් චුට්ටක් දාලා කලවම් කරගත්ත නිසා. මේ විදිහට චිකන් දාලා හොඳට කුක් කරගන්නවා. මේ විදිහට හදනකොට ටිකක් වෙලා යනවා හැබැයි. චිකන් ටික කුක් වෙනකන් මම දැන් ඉඟුරු, අමු මිරිස්, ලුණු, මාළු මිරිස් ඒ ටික ඔක්කොම කපලා ලෑස්ති කරගන්නවා. මට ඉතින් කෑම හදන වෙලාවට මහන්සියට මොන හරි ඩ්‍රින්ක් එකක් තිබ්බොත් මම බොනවා. මේ තියෙන්නේ මම බොන්න ගත්ත ඩ්‍රින්ක් එක. බලන්නකෝ මෙතන මගේ මූණ. මම රහයි කියලා හිතලා ඩ්‍රින්ක් එකක් ගෙනාවා. කටේ තියන්න බෑ පල් රහක් එන්නේ. ඉතින් විසික් කරන්න බැරි කමට මං අමාරුවෙන් බිව්වා. ඩියානා මෙහෙම අඬන වෙලාවට මම එයාව ෂේප් කරගෙන කෑම හදන්න ඕන නිසා මං පොඩ්ඩක් මෙතන එයාව සෙල්ලමට ගත්තා. ඒක නිසා ඩියානා ෂේප් වුණා. නැත්නම් මට කෑම ටික හදලා ඉවර කරගන්න නම් බැරි වෙනවා. හැබැයි ඉතින් සමහර දවස් වලට මෙහෙමවත් ෂේප් වෙන්නේ නැහැ. මම දැන් චිකන් ඩෙවල් එකට ඕන කරන සෝස් එක හදාගන්න යන්නේ. සෝයා සෝස්, ටොමැටෝ සෝස්, ලුණු, කෑලි මිරිස්, මිරිස් කුඩු, සීනි චුට්ටක්, කෝන් ෆ්ලවර් චුට්ටක්. මම මෙතන ප්‍රමාණවල කියන්න යන්නේ නැහැ. මොකද මට කියන්න තරම් නැති නිසා. කියන්න තේරෙන්නේ නැහැ. දෙහි,
දැන් හොඳට මික්ස් කරගන්නවා මේ ටික. එක පැත්තකින් තියාගෙන දැන් අපේ චිකන් එක හරි හොඳට වතුර ටික ඔක්කොම නැති වෙලා දැන් හොඳට තියෙනවා. දැන් මේ වෙලාවේ මම කරන්නේ චිකන් එක අයින් කරගන්නවා. දැන් අපි තෙල් මේ විදිහට චුට්ටක් දාලා ඉඟුරු ටික දාලා ඔගලන්ට කැමති නම් ඔගලන්ට පුළුවන් සුදු ලුණු දාන්න. මොකද මම සීසන් කරනකොට garlic powder ටිකක් දාපු නිසා මම ආයේ දැම්මේ නැහැ. ඉතින් මේ ඔක්කොම දාලා පොඩ්ඩක් කලවම් කරගෙන දැන් සෝස් එක දාලා හොඳට කලවම් කරගන්නවා අඩු ගින්දරේ. වතුර චූට්ටකුත් දාලා හොඳට කලවම් කරගන්නවා. අන්තිමටම චිකන් ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඔගලන්ට අන්තිමටම ලිප වහලා තක්කාලි එකතු කරගන්නත් පුළුවන්. මේ වෙලාවේ තක්කාලි තිබෙන්නේ නැති නිසා මම එකතු කරගත්තේ නැහැ. ඔයාලත් ඩීප් ෆ්‍රයි කරන්න නැතුව මේ විදිහට හදලා බලන්නකෝ. හැදුවොත් මටත් කියන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.